රැල්ලට ගිහින් බෙදුවා බඩු අපේ එවුන් රැල්ලට ගිහින් දැම්මා මුහුණු පොතේ පින්තූර අපේ එවුන් රැල්ලට ගිහින් පෙන්නුවා රිසීට් අපේ එවුන් රැල්ලට ගිහින් අරගත්තා අපේ එවුන් දැන් සැපද උඹලට තිබ්බේ මාර අමාරුවක් ගම් වතුර ආපු වෙලාවේ සමහර මිනිස්සු මම මේ කියන්නේ බහුතර කුලකෙන් කියන්නේ තොප්පි දාගන්න එපා තොප්පි දාගෙන අනන්නත් එපා හරිද මාර කිචියක් තිබ්බේ එකිනෙකා පරයලා පින්තූර දාන්න රිසීට් දාන්න මම උදව් කරා මම මාර සමාජ සත්කාරයක් කරා කියලා මාර අමාරුවක් තිබ්බේ රැල්ලට දැම්ම සල්ලි ගණන් කරලා දායි මම 50000ක් දැම්ම ලක්ෂයක් දැම්ම අම්මේ මම තමයි රට රකින්න විරුවා කියලා පෙන්නන්න මාර අමාරුවක් හුඟක් කටට තිබ්බේ. උඹලා දන්නේ නැහැ ඔය දාපු account numbers හරි account numbers. ඇත්ත වශයෙන්ම රජයේ වගේ වෙනෙවුන් හොරේව හදලා දැම්මද? උඹලා මේ වගේ බඩු දුන්නේ බඩු ගහනේ උන්ටද බඩු උස්සනේ උන්ටද බඩු පන්නනේ උන්ටද නැත්නම් උඹලගේ මූණේ කටේ බඩු අරිනේ උන්ටද? මම මේ අමුයෙන්ම කියන්නේ. හරිද? මේවා හෘදේ සමහරුන්ට කරන්න දෙයක් නැහැ. අනිත් දවසේ සමාජ සත්කාරයක් කරනකොට සමුන්ගේ හිතින් කරන්න. ඕක මුහුණු පොතේ අරකේ මේකේ දාලා අමුන්ගේ අම්මටවත් තාත්තටවත් කතා කරන්න නැති සමහරයෝ මේ මුහුණු පොතේ සමුන් හොඳ මිනිහෙක් වෙන්න කැපී පේන්න ලස්සන මිනිහෙක් කියලා පෙන්වන්න මාර කිචියක් තිබ්බේ. අන්තිමේදී රැල්ලට ගිහිල්ලා කලිසමත් නැහැ මේකත් නැහැ බඩුත් නැහැ පෙට්ටිත් නැහැ අන්න සමහරු කන්ටේනර් හොයනවා. ඒ හින්දා පරිස්සමෙන් තමුන් කරන දෙයක් ලස්සනට කරන්න රැල්ලට යන්න එපා. රැල්ලේ ගිහිල්ලා අන්තිමේදී රැල්ලත් නැහැ කලිසමත් නැහැ උඹේ තිබ්බ